බ්‍රහ්ම විතර ටිකක් තිව්වා මේ බ්‍රහ්මයි කඩකනත් ඔරිජිනල් සෙට් ටික සෙට් වුණා. කාලේ විතර තිව්වේ නෑ මං. ඊට පස්සේ සෙට් වුණා ඔරිජිනල් ටික සෙට් වුණාට පස්සේ මේ තියන්න හිතුණා විතර 14ක් තිව්වා. දැන් අදට මදිනේ හරි මෙතින් අදට දවස් 18ක් වෙනවා. ඒ කියන්නේ මේක අපි උදේ හවස රෝල් කරනවානේ විතර ටික. ඒ රෝල් කරලා මේ අදින් නවත්තන්න ඕනේ. උදේ හවස රෝල් කරන්නේ නවත්තනවා. එතකොට කරන්නේ මේ රැක් එකෙන් අයින් කරලා විතර ටික මේකට පත්තරයක් දාලා තියලා දවස් 21. ඒ කියන්නේ ඉපදෙනකම් තියෙනවා. මේකේ සාමාන්‍ය ඉපදෙන්නේ නැති වෙයි කියලා එතන විතර දෙක තුනකුත් තියෙනවා. බලමු විතර 14න් කීයක් පැටව ඉදීද කියලා. මේ වොට් 40 බල්බයක් තමයි මේකට දාන්න ඕනි. වොට් 40 බල්බෙට වඩා එකක් දැම්මොත් වෙන්නේ විතර කර වෙනවා. උෂ්ණත්වය වැඩි කර වෙනවා. නැත්තම් ඉපදෙන සත්තුත් මේ ඕපාපාතික සත්තු තමයි ඉපදෙන්නේ. ඒ කියන්නේ එක්ක කකුලක් ඇදයි නැත්තම් බෙල්ල ඇදයි එක්ක ඇඟිලි පහක් තියෙනවා. එහෙම සිද්ධි තියෙනවා. ඒක නිසා වොට් 40 බල්බයක් දාන්න. විතර ටික මම රැක් එකෙන් අයින් කරලා මේකේ පත්තරයක් දාන ඉදි වලට පෙන්නන්න. හරි විතර ටික පෙට්ටියෙන් අරන් මේ ටික එළියට ගන්න ඕනේ පරිස්සමෙන්. දැන් පැටව වැදිලා ඉන්නේ. එහෙම කරන්න හොඳ නැහැ. සමහරවිට දවස් 18 මුත් පුපුරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ පරණ විතර නම් මේ දවස් 18න් පුපුරනවා. මේ මට අලුත් විතර ටිකක් සෙට් වුණ ටික. මේ ටිකේ ඔරිජිනල් මේ කඩකනත්ුයි බ්‍රහ්මයි ගංකුකුල් විතර දෙක තුනකුත් තිබ්බා. මේක දැන් විතර ටික ෂේප් එකේ අරන් අපි ලිහන ටික ගමු. ටික අරන් මෙහෙම තියාගමු අයින් එකේ. විතරේ ඕනට වඩා බරට අහු වෙනවා නම් ඒකේ පැටිය හැදිලා නැහැ සාමාන්‍යයෙන්. මේ නිකන් බර නැතුව වගේ තියෙනවා නම් පැටිය හැදිලා ඒක බලන්නත් පුළුවන්. කළු පාටට පේනවා මේ ටෝච් එක කරලා බලුවා. ඒක අවුලක් නැහැ මේ. අපි බලමු ඉතින් ඉපදුනාමනේ. ඔන්න ඒ ෆැක් එක අයින් කරා. මේකේ තියෙන ටිකක් ෂේප් එක ගමු අපි. විතර 14ක් තියුවා. මේ දැනට සද්ද එනවා මේ විතර ඇතුලේ. සමහරට හිට උදේ වෙනකොට පුපුරන්නත් ඉතින් තියෙනවා. සද්ද එනවා. මොන විතරේ දැහුනේ කියලා මට හරියටම කියන්න බෑ. ඇහුණා සද්ද. ට්‍රයිපොඩ් එක පොඩ්ඩක් අවුල් ගියා මේ. දැන් අතෙන් ෆෝන් එක අල්ලන් කරන්නේ මේ පරිස්සමෙන් කරගන්න ඕනේ. නැත්නම් අපරාධනේ සතෙක් එක්ක පිටරේ කරුණා මම පොඩ්ඩක් හදා ගන්න අමාරුයි. මැරෙනවා ඉතින්. එහෙමත් එක්කෙනෙක් තමයි ඉපද හරියට මේ හරි. පොඩ්ඩක් වද දෙනවා වගේ. ඇතුලෙන් ගිහින්. හරි. මොනා කරත් ඉවසීමෙන් පරිස්සමෙන් කරගන්න ඕනේ. බිත්තරේ මේ මාක් එකක් දාලා තියෙන්නේ. මේ මාක් එකක් දාලා තියෙන්නේ මේ පෙරලන්න පහසු වෙන. ඒ කියන්නේ උදේ මේ පැත්ත තියුවා නම් හවස අනිත් පැත්ත අපි මෙහෙම රෝල් කරන්න ඕනේ. එහෙම අර මේ රැක් වලට දාලා තියෙන්නේ ඒක අර එක බිත්තරේ එහෙම කරන්න රෝල් කරන්න අමාරු නිසා රැක් එකේ දාපුවම ලේසි. දවස් 18 සම්පූර්ණ වුණාම මේ රැක් එකෙන් අයින් කරලා
අපි බිත්තර ටික තියෙනවා. අපව මේ ඉන්කියුබේටරේ තියන්න ඕනේ. මේ වතුර එක තියපු එක වතුරක් තියෙනවා එම මේක වතුර ෆිල් කරන්න පස්සේ ෆිල් කරමු අපි. මේකේ මේ ටික අයින් කරලා මේකෙන් අපි මේ පත්තරයක් ටිකක් ඝනකමට තියෙන පත්තරයක් මේව දා ගන්න ඕනේ. මොකද දැන් සත්තු ඉපදුනාම ඒගොල්ලෝ මේ ජරා කර ගන්නවා. ඊට පස්සේ ඒවත් එක පොඩි අර වතුර ගතියක් තියෙනවා. ඒවත් එක්ක පිටියක් පොඩ්ඩට මේ වෙන නිසා හොඳම දේ අන්නම දාගන්න එක. මේ සිදුරු ඕපන් තියන්න වහන්න එපා සිදුරු. හෝල් රේ පොඩ්ඩක් කැඩලා තියෙන ඩිස්මිස් වෙලා මේ ඉන්කියුබේටර් මේ අයින් කරලා දාලා තිබ්බේ මම. මට ආසයි තුනා මේ බ්‍රවුන් බිත්තර ටික සෙට් වුණාට පස්සේ මේ කිව්වනම් හොඳයි කියලා ඒකලා තමයි. මේ හරි බිත්තර ටික අපි වතුර එක තියලා බිත්තර එක තියමු. මේම තියම්. පුළුවන් නම් මේ බල්බ් එකෙන් චුට්ටක් ඈතෙන් තියාගත්තා නම් හොඳයි. මේ ප්‍රශ්නේ වැඩි නේ එතන. සත්තු ටික ආපහු ඉපදුනාම වීඩියෝ එකක් ගන්නම්. මේ බිත්තර ටික මේ ටික මම මේකට තියන්න ඕනේ. ඒ ටික තියලා වැඩේ කම්ප්ලීට් කරලා මේක ආපහු වහනවා. එච්චරයි. ඉපදුනාම කොච්චියක් ඉපදුනාද ඊට පස්සේ දෙන්න බෙහෙත් වර්ග මම කරන් ටික මම ඔයාලට කියන්නම් ඉස්සරහ වීඩියෝ එකේ. එහෙනම් ජයවා.